ඉන්දියාවට වැඩ පෙන්නව මේ සුපිරි තුන්ගිරිය ක්‍රිකට් ක්‍රීඩකයා මතකද ඔයාට? මෙයා මොහොමඩ් කයිෆ් සහිර් ඛාන්ලා එක කාලේ තමයි වර්ල්ඩ් ක්‍රිකට් එකට එන්නේ. මෙයා ෆස්ට් මැච් එකේ මෙයාට බැට් කරන්න ආවම පළවෙනි මැච් එකේ ලකුණු 70 ගාණක් ගන්න ඕස්ට්‍රේලියාවට. සාමාන්‍යයෙන් මෙයා ඕස්ට්‍රේලියාවට හොඳට පර්ෆෝම් කරන ක්‍රීඩකයෙක්. ඊට අමතරව මට මෙයා ගැන මතකයක් තියෙනවා 2002 නැට්වෙස්ට් ටූර්නමන්ට් එකේදී මෙයයි මොහොමඩ් කයිෆ් දෙන්න හොඳ පාර්ට්නර්ෂිප් එකක් දෙල්ලෙවලා දිනන්න බැරිව තිබ්බ මැච් එකක් මෙයාලා දිනලා දෙනවා. ඊට අමතරව මට මතකයක් තියෙනවා මෙයා ඇවිල්ලා 2007 6 ස්ටුවර්ට් බ්‍රෝඩ්ට ගහපු එක. ඒක හැබැයි ෆ්ලින්ටොෆ්ට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕන. ඊට අමතරව 2011 වර්ල්ඩ් කප් එකේ මෑන් ඔෆ් ද සීරීස් එතකොට සුපිරියටම ගව මට CI ඊට අමතරව මං හිතන්නේ 54ක්ද කොහෙද ගන්න 5 විකට් හෝල් එකකුත් ගන්න. හැබැයි මෙයා 2014 අපිට 2020 වර්ල්ඩ් කප් එක ගන්න මාර සපෝට් එකක් දුන්නා එක පැත්තකින් ඉඳගෙන. ධෝනි ගහන කෝලි ගහනකොට ඊට අමතරව කැන්සර් එකකින් පස්සේ මෙයා කම්බැක් එකේ සීරීස් එකේදී ඉංග්ලන්ඩ්ට මං හිතන්නේ ලකුණු 100 ගාණක් ගන්නවා. මෙයයි ධෝනි අතර ධෝනිගේ මෙයාගේ පොඩි කේස් එකක් තියෙනවා. මෙයාගේ උපන්දිනේ අද.